guys කොහමද ඔයාලට බලන්නකො ලොකේෂන් එක අද මම ඉන්නේ කන්දක් මුදුනේ සුපිරිම වීව් එකක් තියන්නේ ඉතින් guys තව ටිකකින් රෑ වෙයි මම අද මේ කන්ද මුදුනේ කැම්ප් කරන්නයි යන්නේ එහෙනම් මම යනවා ටෙන්ට් එක ගහන්න එහෙනම් මම ටෙන්ට් එක ගහනකල් රවුමක් ගිහින් එන්න ඩ්‍රෝන් කුරුල්ලත් එක්ක මේ vlog එකවත් ලක්ෂයක් ගියොත් ලොකු දෙයක්. ඇයි අප්පා වීඩියෝ දානවා එකක්වත් යන්නේ නැහනේ. මොකද්ද යකෝ ඒ සද්දේ? මොකෙක් හරි සතෙක්ද දන්නේ නැහැ. ඒ සතාගේ වීඩියෝ එකකුත් ගත්තා නම් හරි. ඔයා කවුද? මේ මහ රෑ මොකද මේ තනියම ඇවිදින්නේ? ඔයාත් vlogger කෙනෙක්ද? කෙල්ලේ මං කලු කුමාරයා. මං ආවේ ඔයාගේ හදවත මගේ කරගන්න. අම්මෝ වව් සුපිරිනේ කලු කුමාර අයියේ. ඒත් ඇයි කලු කුමාර අයියේ? ඔයා සැරෙන් සැරේට ඇඳුම් මාරු කරන්නේ? මට එකම පෙනුමෙන් ඉන්න අමාරුයි කෙල්ලේ. කලු අයියේ ඔයාගේ සැබෑ පෙනුම ගන්නකෝ. ඔන්න එහෙන් බලනවා. හැබැයි බය වෙන්න එපා. කලු අයියේ ඔයා එක්ක vlog එකක් කළොත් ඒක මිලියන 50ක්වත් බලයි ෂුවර්. ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න. මොකක් මාව වීඩියෝ කරන්න? මෙච්චර කාලයකට අපි ඔය කැමරාවකට ඇහුවෙලා නැහැ. වෙසමුණි රජුරෝ මාව කයි. ආයිබෝන් යාළුවනේ මේ වීඩියෝව ලෝකේ පුරා ආందోලනයක් ඇති කරනවා සහතිකයි. ඔයාලා දන්නවද මගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? කලු කුමාරයා. පරට්ට කෙල්ලේ. දැන්වත් ඔක නවත්තපන්. මම ආයෙත් කියන්නේ නැහැ. අනේ කලු අයියේ ඔච්චර නපුරු වෙන්න එපා. නපුරු නොවි පුළුවන් ද බොල අපි යක්කු. මට උඹේ හදවත ඉක්මනටම දීපන් යකෝ. හරි. මං ඔයාලට මගේ හදවත දෙන්නම්. ඒත් මෙතන නෙවෙයි අපි ටෙන්ට් එක ඇතුළට යමු. උඹ යක්ෂ කෙල්ලෙක් බං. අනිත් අය මාව දැක්කම ලෙඩ වෙනවා. හරි. දැන් අපි කුඩාරම ඇතුළට යමු. මගේ vlog එකට ඔයත් එක්ක තවත් කැලක් රෙකෝඩ් කරන්න තියෙනවා. කලු අයියේ මම මගේ හදවත ඔයාට දුන්නා. අනේ බොහොම පිං කෙල්ලේ. මේක මොහිනීට එහෙම දැනගන්න තියන්න එපා. මම යනවා. අම්මෝ මේ vlog එක නම් අනිවා මිලියන ගාණක් views යනවා ෂුවර්. thank you කලු කුමාර අයියේ මාව මේ තරම් සතුටු කෙරුවට. oh my god. wow. ලයින් සුපර්වයිසර් නම් මාරෙක් හෙටත් ටාගට් එක වැඩි කරලා මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙනම ඉඳලා කොහොමත් තනිපංගලම යන කෙල්ල බය කරනවද සෝන්න අයියේ ඒ අතින් ඔයා නම් හරිම නරකයි කටවහනු නර පරක්කිති දන්නවද මම කවද කියලා මම මහ සොහොන් දේවතාවා ඔව් මම දන්නවා හැබැයි ෆොටෝ වල දැකලා තියෙනවට වඩා ඔයා හින කඩවසම්නේ අයියේ. ඔය කතා වලින් මට වැඩක් නැහැ. මම ආවේ ඔයගේ පපුව පලා ලේබොන්න. අයියෝ, ඔයත් ඉතින් අපේ ෆැක්ටරියේ ලයින් මැනේජර් වගේ. ඒකත් හැමදාම අපේ ලේබොනවා. ඒක නෙවෙයි. ඔයාගේ ඇස් දෙක නම් මරු. ඔයා මේ පාළු පාරේ තනියම යන්න බය නැද්ද? ඇරත් මම මහ සොහොනා. මාව දැකලවත් බය වුණේ නැද්ද? අනේ මම බය අපේ සුපර්වයිසර්ට විතරයි. ඔයාට බය වෙන්න දෙයක් නැහනේ. ඔයා හරි ස්විට් වගේ. මොන ස්විඩ්ද නරකෙල්ලේ මම හෙන තරුණු පොරක් මොහිනීගෙන් ඇහුවත් කියයි මම ගැන ඒක නෙවෙයි සොහොන් අයියේ ඔයාගේ ෆෝන් නම්බරය දෙනවද මගේ ෆෝන් නම්බරේ ඒක මොකටද අපේ ෆැක්ටරියේ නයිට් ෂිෆ්ට් එකට සිකියුරිටි කෙනෙක් හොයනවා ඔයා කොහොමත් වැඩ කරන්නේ රෑට අනේ ඒ නිසා ඔයාට ඒ ජොබ් එක හරියනවා ඉතින් නංගි මම සිකියුරිටි ආවොත් ඔයා මාත් එක්ක යාළු වෙනවද යාළු වෙන්න පිස්සුද බලන්නකෝ ඔයාගේ හිනාව දිහා ඇයි මොකද අනේ ඔයා hina වෙනකොට ඔයාගේ යටතොල අර ඔඩ දත් දෙකේ හිර වෙනවා. හරියට ඕවර්ලොක් මැෂින් එකට රෙදි කෑල්ලක් අහු වුණා වගේ. හරි. හෙට උදේ 8ට ෆැක්ටරිය ගාවට එන්න මම ඇප්ලිකේෂන් එක අරන් දෙන්න. යකෙක්ට ජොබ් එකක් දීලා පිනක්වත් කරගන්න බැරි ඈ. ඒක හැබැයි ඔහොම නෙවෙයි වෙස් මාරු කරගෙන එන්න වෙයි.
මට පොඩ්ඩක් ලස්සන කෙනෙක් වෙලා පෙන්වන්නකෝ. අම්මෝ මෙයාගේ ලස්සන හරිම කඩවසම්. එහෙනම් හෙට මාත් එක්කම ජොබ් එකට යන්න පුළුවන් නේ. දැන් යමු අපේ ගෙදර.